වියකම් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයකින් ඔස්ට්‍රේලියාවේ දරුවෙකු සඳහා ලැබෙන මුදල් ප්‍රමාණය සොයාගෙන තිබෙනවා. වාර්ෂික ආදායම $1,30,000ක් පමණ ඇති සාමාන්‍ය පවුලකට මිල තොරතුරු අදාළ වනවා. එයල්වේ සාමාන්‍ය පවුලක් තම මිලු ආදායමෙන් 13%ක් එනම් $17,000ක් පමණ පළමු දරුවාට වියදම් කරන බවයි නව සමීක්ෂණ වාර්තාවන් පෙන්වා දෙන්නේ. දෙවනි දරුවාගේ සිට එක් දරුවා සඳහා වියදම 10%ක් වන අතර එය සංඛ්‍යාත්මකව $13,000ක් වනවා. තවද පළමු දරුවාට වයස අවුරුදු 18 වන තෙක් ආසන්න වශයෙන් $3 ලක්ෂයක් වැය වන අතර දෙවෙනි සහ ඉන්පසු එක් දරුවාට $2,30,000ක් වැය වෙන බව වාර්තාවේ සඳහන්. අධි ආදායම් පයින් සඳහා බෙද ප්‍රතිශතය තවත් ඉහළ යන අතර ඔවුන් තම ආදායමෙන් 17%ක් පමණ පළමු දරුවාට සහ 13%ක් පමණ අනෙක් දරුවන්ට වෙන් කරනවා. විශේෂඥයන්ගේ අදහස අනුව ඔස්ට්‍රේලියානු පවුල් බහුතරයක් වර්තමානයේ වන විට රැකියා අධ්‍යාපනික අරමුණ සහ පුද්ගලික නිදහසට වැඩි ප්‍රමුඛත්වයක් ලබාගෙන බවත් එය දරුවන් ප්‍රමාණය අඩුවීමට හේතු විය හැකි බවත් සඳහන්.